අපි 2024 බස්නාහිර පළාතේ 11 වසරට දීපු තර්ඩ් ටර්ම් එක්සෑම් එකේ 9 වෙනි ගාන බලමු. හරි. මේක 9 වෙනි ගාන. ජ්‍යාමිතීය ගානක්. මේ ගානේ මොකද්ද කියන්නේ කියලා බලමු. හරි. ගානේ කියනවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණද සමානය යන ප්‍රමේය සාධනය කරයි. දැන් අපි ත්‍රිකෝණයක් ගත්තාම එයාගේ පාද දෙකක් සමානයි නම් ඒකට සම්මුඛ කෝණ සමානයි කියලා එකපාර ගන්නවනේ. මෙහෙම ප්‍රමේයක් තියෙනවා කියලා. ඒක සාධනය කරලා පෙන්වන්න කියලා කියනවා. හරි. ඕල හොඳට මේක මතක තියාගන්න. අච්චු පොතේ තියෙනවා විධිමත් සාධනය කියලා අපිට කියලා දෙන මොකක් හරි තියරියක් කොහොමද ඒක සාධනය කරන්න කියලා. අන්න එහෙම විධිමත් සාධනය කියලා තියෙන තියරි සාධනය කරන්න දැනගෙන ඉන්න ඕනේ. මේකත් එහෙම අපිට විධිමත් සාධනය කියලා තියෙන එකක්. මේක අනිවාර්යයෙන්ම සාධනය කරන්න දැනගෙන ඉන්න ඕන එකක්. දැන් මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේක ගොඩක් අයට පුළුවන් වෙන්න ඕනේ මේ වෙද්දි. හරි. පළවෙනියටම ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕනේ. ත්‍රිකෝණය ඇඳලා ඕක අපි ABC කියලා නම් කරගමු. ඕක ABC කියලා නම් කරලා දැන් මේකේ තියෙන්නේ පාද දෙකක් සමාන නම් කියලානේ. එහෙනම් අපි පාද දෙකක් සමානයි කියලා ගමු. හරිද? ඔන්න ඔය වගේ ත්‍රිකෝණයක් ඇඳගෙන පළවෙනියට මේකේ මේ තියෙන දත්ත ටික ලියා ගන්න. විධිමත් සාධනය කරන්න තියෙන්නේ. හරි? මේකේ තියෙන දත්ත මොනවාද? මේකේ තියෙන දත්ත තමයි ABC ත්‍රිකෝණයේ AC සමානයි BC. මේක තමයි මේ දීලා තියෙන දත්තය. එතකොට අපි සාධනය කරන්න ඕනේ මොකද්ද? විධිමත් සාධනය කරලා පෙන්වන්න ඕනේ. සාධනය කරලා පෙන්වන්න ඕනේ මොකද්ද? ඒකට අපි කියනවා සාධනය කළ යුත්ත කියලා. මොකද සාධනය කරලා පෙන්වන්න ඕනේ? සම්මුඛ ඒ කියන්නේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. මෙන්න මේගොල්ලෝ සමානයි කියලායි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ CAB කෝණය සමානයි CBA කෝණය. ඔන්න ඕක තමයි පෙන්වන්න ඕනේ. දැන් ඕක පෙන්වන්න අපි මෙන්න මෙහෙම නිර්මාණයක් කරගන්නවා. මෙන්න අපි කරන නිර්මාණය. අපි මෙන්න මෙහෙම නිර්මාණයක් කරනවා. මොකද්ද අපි කරන නිර්මාණය? C සිට AB හි මධ්‍ය ලක්ෂය යා කරනවා. C සිට AB හි මධ්‍ය ලක්ෂය යා කරනවා. ඒක D ලෙස නම් කරනවා. C සිට AB හි මධ්‍ය ලක්ෂය වන D ව යා කරනවා. ඒ කියන්නේ පළවෙනිට AB ගේ මධ්‍ය ලක්ෂය D කියලා ගන්නවා. ඊට පස්සේ CD යා කරනවා. මේක තමයි අපි කරන නිර්මාණය. AB හි මධ්‍ය ලක්ෂය වන D හා C යා කිරීම. හරිද? ඕක තමයි අපි කරන නිර්මාණය. ඊට පස්සේ දැන් අපි සාධනය කරන්න යන්නේ. එන්න සාධනය. දැන් මෙතන තියෙනවා ත්‍රිකෝණ දෙකක් ADC කියලයි BDC කියලයි. ඔය ත්‍රිකෝණ දෙක මෙන්න මේ විදිහට අංග සම වෙනවා. මේ බලන්න. ADC ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණ වල AC පාදය සමානයි BC පාදය ඒක දත්තය. ඊට පස්සේ CD පාදය සමානයි CD පාදය ඒක ත්‍රිකෝණ දෙකටම පොදුයි. ඊට පස්සේ AD සමානයි DB. AD සමානයි DB. ඒක අපි නිර්මාණයේදී අපි කරගන්නේ AB හි මධ්‍ය ලක්ෂය D ලෙස ගන්නවනේ. එහෙනම් ඒක AB හි මධ්‍ය ලක්ෂය D නිසා කියලා එහෙම ලියාගමු.
දැන් මෙන්න එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වෙලා තියෙනවා. එම නිසා ADC ත්‍රිකෝණය අංග සමයි BDC ත්‍රිකෝණය අවස්ථාව පා 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 අවස්ථාව. අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි කියලා. එහෙනම් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. දැන් බලන්න මෙයා ගාව තියෙන CD කියන එකයි මෙයා ගාව තියෙන CD කියන එකයි එකිනෙක සමාන. එහෙනම් CD ඉස්සරහා තියෙන කෝණය CD ඉස්සරහා තියෙන කෝණයට සමානයි. එහෙනම් CAD කෝණය සමානයි CBD කෝණය. එහෙනම් මේ දෙන්න සමානයි. එහෙනම් එම නිසා CAB කෝණය සමානයි CBA කෝණය. එහෙනම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන තියරිය මෙන්න මේ විදිහට අපිට සාධනය කරලා ඉවර කරගන්න පුළුවන්. හරිද? මේ වැඩේ දැන් මේ වගේ තියෙනවනේ ඔය විධිමත් සාධනය කියන සීන් මේවා ඔළුවේ තියාගන්න. හරි? අපි මේක ඉවර කරා දැන් මේකේ B කොටසට යන් මම මේ ටික මකා ගන්න. හරි? B කොටසේ කියනවා ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. BC මත P ලක්ෂය පිහිටා ඇත. P සිට පිළිවෙලින් ABට හා ACට ඇඳි ලම්බ PQ හා PR වේ. PS සමානයි PQ වනසේ RP S දක්වා දික් කර ඇත. බලමු මොකද්ද මේ කියන්නේ කියලා පළවෙනියට මේ දත්ත ටික මේකේ තියනවද කියලා. AB සමානයි AC. AB පාදය සමානයි AC පාදය. ඒක නම් ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා. මේකේ කියනවා ඇත්තේ මේ ඉර ගහලා තියෙන මෙයාට නෙමෙයි වෙන්නේ නැති මෙන්න මේකට වෙන්න ඕනේ මට තේරෙන විදිහට. AB සමාන AC මේ හොඳට බලාගන්න AB AC ට සමාන වෙච්ච ගමන් හරි මේ කෝණ දෙක සමාන වෙනවා සමද්විපාද ත්‍රිකෝණ කතන්දරේ. හරි. ඒත් පොඩ්ඩක් නිකන් ඔළුවේ තියාගමු. හරි. ඊගාවට ඒක හරි BC මත P ලක්ෂය පිහිටා ඇත. BC මත P ලක්ෂය පිහිටා ඇත ඒකත් හරි. P සිට පිළිවෙලින් ABට හා ACට ඇඳි ලම්බ P සිට ABටයි ACටයි ලම්බ ඇඳලා තියෙනවා ඒවා PQ හා PR. එහෙනම් මේ PQ කියන්නේ ABට ඇඳපු ලම්බයක්. එහෙනම් මේ කෝණයේ අංශක 90යි. PR කියන්නේ එහෙනම් ACට ඇඳපු ලම්බ. එහෙනම් මේ කෝණයේ අංශක 90යි. ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ PS සමානයි PQ වනසේ RP S දක්වා දික් කර ඇත. PS සමානයි PQ වන විදිහට RP ව S වෙනකල් දික් කරලා කොහොම හරි කියන්නේ මේ දෙන්න සමානයි කියලා. හරිනේ. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කරන්න. දැන් ලකුණු කරානේ තොරතුරු ටික. එතකොට මේක පිටපත් කරලා මේ ටික ලකුණු කරගන්න තියෙන්නේ. ඒක ලකුණු කරද්දි මේක නම් ලකුණු නොකරට කමන්නේ මේක තියරියෙන් එන එක. මේයි සමාන නිසා මේ දෙන්න සමාන වෙනවා. හරිනේ. ඒකට ඒකත් අපි දැනගන්නවා. ඒක කියන්නේ අපි මෙහෙම දත්තයක් තියෙන නිසා මෙහෙම වෙනවා කියලා ප්‍රමේයෙන් දැනගන්නේ. හරි. රෝම ඉලක්කම් 2 PBQ ත්‍රිකෝණයේ අංග සමයි PBS ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. PBQ මේ ත්‍රිකෝණයේ අංග මේ ත්‍රිකෝණයයි PBS මේ ත්‍රිකෝණයේ අංග සම බව. දැන් මේ ත්‍රිකෝණ දෙක ගත්තම දැනටමත් පාදයක් පාදයකට සමානයි. පාදයක් පාදයකට සමාන වෙනවා පොදුයි. පාද දෙකක් සමාන නිසා එක්ක ඉතුරු පාදයට සමාන කරගන්න ඕනේ. එහෙම නැත්නම් පාකෝපා වලට යන්න පුළුවන් අන්තර්ගත කෝණයනේ පාකෝපා වලදී තියෙන. එහෙනම් සමානයි කියලා සලකන පාද දෙක මැද තියෙන කෝණේ අනිත් ත්‍රිකෝණේ සමානයි කියලා සලකන පාද දෙක මැද තියෙනවනේ. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණයයි සමාන වුණා නම් වැඩේ හරි. එහෙනම් අපි පළවෙනිට මේ දෙන්න සමාන කරගන්න බලමු. එතකොට වැඩේ හරි. මොකද පාදයක් පාදයකට සමානයි පාදයක් පාදයකට සමානයි වෙලා තියෙනවා. අන්තර්ගත කෝණ සමාන කරගත්තා නම් හරි. වැඩේ පුළුවන්. එකපාරම පේනවා වැඩේ. මේ බල. මේක x මේක x. ඇයි
සමද්විපාද ත්‍රිකෝණයක්නේ. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මේ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙතන අංශක 90යි. එහෙනම් එකක් x නම් අනික මොකද්ද? 90 ඍණ x. මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙයා x නම් මෙයා කීය වෙනවද? 90 ඍණ x. මේ සරල රේඛා දෙකක් ඡේදනය වෙලා දික් වුණාම හැදෙන්නේ මොනවාද? ප්‍රතිමුඛ කෝණ. ඒවා සමාන. එහෙනම් මේකත් 90 ඍණ x. එහෙනම් මේ කෝණයයි මෙයයි සමානයි. පළවෙනියට එහෙනම් මෙයයි මෙයයි සමාන වෙන එක ලියමු. අංග සම වුණා. වැඩේ ඉවරයි. හරි. මන්ට කරලා දාමු. පළවෙනියට මෙයා x නම් මෙයා x වෙන එක ලියාගමු. මං ගන්නම් ABC කෝණය සමානයි x නම්. හරි. ACB කෝණය සමානයි ABC වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ABC ත්‍රිකෝණයේ AB සමානයි AC නිසා. සමාන පාද දෙකක් තියෙනවනේ. ඒකට සම්මුඛ කෝණ සමානයි. එම නිසා ACB සමානයි x වෙනවා. හරි. ඊගාවට QPB ත්‍රිකෝණය QPB ත්‍රිකෝණයෙන් QPB කෝණය සමානයි 90 ඍණ x වෙනවා. මේ ත්‍රිකෝණයෙන් මේක 90 ඍණ x වෙනවා. එහෙම වෙන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින්. හරි. 180න් මේ දෙන්නගේ එකතුව අඩු කරත් එකයි. එහෙම නැත්නම් එකක් 90යි නම් අනිත් දෙන්නගේ එකතුව 90 වෙන්න ඕනේ. එතකොට මේ දෙන්නගේ එකතුව 90 වෙන්න ඕනේ නම් 90න් මේක අඩු කරාම මෙතන ලැබෙනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හරි. ඊට පස්සේ මම මේක එක කියලා ගන්න. හරි. මේ කෝණය හොයාගත්ත 90 ඍණ කියලා ඒක කියලා ගන්න. ඊට පස්සේ CPR ත්‍රිකෝණය CPR ත්‍රිකෝණයේ CPR කෝණය සමානයි. ඒකත් 90 ඍණ x වෙනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින්. ඇයි එකක් 90යි නම් ඉතුරු දෙන්නගේ එකතුව 90 වෙන්න ඕනේ. එකක් x නම් අනික 90 ඍණ එමාගේ. ඒ කියන්නේ 90 ඍණ. ඊට පස්සේ මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මම මෙතනට යන්න. මම මෙතනින් ලියා ගන්න. BPS මෙන්න මේ කෝණය සමානයි මෙයාට. BPS සමානයි CPR. ඇයි ප්‍රතිමුඛ කෝණ. එහෙනම් BPS මට ලියන්න පුළුවන්. දැන් CPR කියන්නේ කීයද? 90 ඍණ x කියලා හොයාගත්තනේ. 90 ඍණ x. දැන් මම මේක දෙක කියලා ගන්නම්. එතකොට එකෙන් තියෙනවා QPB 90 ඍණ x කියලා, දෙකෙන් තියෙනවා PBS 90 ඍණ x කියලා. එකෙන් හා දෙකෙන් QPB සමානයි QPB සමානයි BPS දෙන්නම 90 ඍණ x. හරි. එහෙනම් දැන් අංග සම කරමු. PBQ ත්‍රිකෝණය හා PBS ත්‍රිකෝණවල PQ සමානයි PS. ඒක ඒගොල්ලෝ දීලා තියෙනවා දත්තය. ඊට පස්සේ BP සමානයි BP. ඒක පොදුයි. ඊට පස්සේ QPB කෝණය සමානයි BPS කෝණය. ඒක සාධිතයි. එහෙනම් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමානයි නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අවස්ථාව පාකෝපා. හරි. ප්‍රමිලක්කම් දෙකත් හරි. එක දත්ත ටික ලකුණු කරන එකත් හරි. ප්‍රමිලක්කම් 3. BS සමාන්තරයි AC බව. BS සමාන්තරයි AC බව. ඒ කියන්නේ මෙයයි AC. BS සමාන්තරයි AC බව. BS සමාන්තරයි AC බව. මෙයයි සමාන්තර බව පෙන්වන්න තියෙන්නේ.
දැන් සමාන්තරයි නම් මොකද වෙන්නේ? සමාන්තරයි නම් ඉක්මනට බලන්න. ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමානයිද මිත්‍ර කෝණ 180යිද? මේ බලන්න. මෙයා 90යි දත්තයෙන්. ඊට පස්සේ සමාන්තරයි නම් මෙයත් 90 වෙන්න ඕනේ. මොකද මේ මිත්‍ර කෝණ දෙකේ එකතු 180 වෙන්න ඕනේ. මේක 90 කරගත්තා නම් වැඩේ හරි. මේක 90 වෙනවා. මේ බලන්න. මේ පාදයේ ත්‍රිකෝණ දෙකටම සමාන පාදනේ. මේ පාදයේ ඉස්සරහා තියෙන කෝණය මේ පාදයේ ඉස්සරහා තියෙන කෝණයට සමාන වෙන්න ඕනේ අනුරූපාංග වලින්. එතකොට මේක 90 වෙනවා. එතකොට මේක 90 වෙනවා. එතකොට මේ දෙන්න එකතු කරාම 180 වෙනවා. මිත්‍ර කෝණ එකතු 180 වෙනවා. රේඛා දෙක සමාන්තරයි. ඕක ලියලා දාමු ඉක්මනට. BSP කෝණය සමානයි BP BQP කෝණය. BQP කෝණය ඇයි? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එතකොට BSP සමානයි මේක අංශක 90 නිසා BSP අංශක 90 වෙනවා. මොකද මේ අංශක 90යි කියලා අපි දන්නවනේ දත්තේ. දැන් BSP කෝණය එකතු කිරීම PRA කෝණය. ඇත්තටම PRA ඕනෙත් නැහැ. මෙයා 90 වුණා. මෙයා 90 වුණා. මෙයත් 90යි දත්තයෙන්. දැන් මේ තියෙන්නේ මොන කෝණ දෙකක්ද? ඉසෙඩ් අකුරක් නේද? ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. එහෙනම් ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙන රේඛා දෙක සමාන්තරයි. එහෙනම් ලියමු මෙන්න මෙහෙම. BSP සමානයි PRC. සමානයි දෙන්නම අංශක 90යි. නමුත් ඒවා ඒකාන්තර කෝණ වේ. එම නිසා BS සමාන්තරයි AC. ඒකාන්තර කෝණ සමාන බැවි. ලස්සන ගානක්. අද ඉවර වුණා. එහෙනම් ජය වේවා.